අද කැඳවලත් ඇහුවේ දාහපු දේවල්ම තමයි. මොනවද ඇහුවේ? කෑපු බීපුවා ඇඳුම් ගත්තුවා. ඉතින් ඕක තමයි අල්ලස් ආදර්ශන කොමිසමෙන් අහන්නේ. ඉතින් එයාට පැමිණිල්ලක් ලැබිලා තියෙනවලු. ඉතින් හොඳම වැඩේ එක නෙවෙයි මේ මට දාපු සුරයක් ගැන ඇහුවා. හැබැයි වැඩේ වෙලා තියෙන්නේ සුරේ දැම්මේ සුමනදාස මහත්තයා. ඉතින් දැන් මම බැලුවා නැකත දීලා තාත්තර කෙලවුණා සුරේ දාලා මට කෙලවෙයිද දන්නේ නැහැ හිට වෙනකොට. හැබැයි කෙසේ වෙතත් අහන ප්‍රශ්න වලට අපි උත්තර දුන්නා. කඩගලුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියලා දිනවා කරුණා අම්මාන් අලුතෙන් පක්ෂයක් පිටවෙුවා. මේ පක්ෂේ මහින්ද රාජපක්ෂ මහත්තයාට උමනා විදිහට තමයි මොකද සුළු ඡන්දරය ලබා ගන්න තමයි ඒක ගෙනාවේ. ඔය දැන් කයිවාරු ගහන දෙමළ සන්දානයේ බොහෝ දෙනෙක් ඊලාම් සීනේ අතහැරලා නැහැ. හැබැයි කරුණාමන් මන්ත්‍රීතුමා ඊලාම් සීනේ අතහැරලා තමයි ආණ්ඩුවට එකතුනේ. නැත්නම් මේ රටේ ත්‍රස්තවාදයට විරුද්ධ සටන් ගන්න එකතුනේ. ඉතින් ඊලාම් සීනේ අතහැරපු කෙනෙක් එක්ක සන්දානගත වෙන්න අපිත් දෙක සන්දානගත වීම අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඊලාම් සීනේ තියෙන ඇද්ද එක්ක සන්දානගත වෙන්න අපිට බෑ. සන්දානගත වීම නෙවෙයි. ඒ පක්ෂේ ඇවිල්ලා ඔහුගේ පක්ෂේ බුදුමලාගේ මේ මහල් කෝට්ටුවේ පක්ෂේ නමම තමයි තියෙන්නේ. දැන් දෙමළ අලුතෙන් පක්ෂයක් හැදුණා මොකක් හරි කියන්න බෑ. ඒ සමාජයට කරුණා මන්ත්‍රීතුමාගේ පක්ෂේ මඩකලපුවේ දේශපාලන කෙනාට බලපෑමක් ඇති. ඒ බලපෑම නැති කරගන්න එහෙම කතාවක් කියවද? ඒක පිළිබඳව අපි දන්නේ නැහැ. කරුණා මන්ත්‍රීතුමාගෙන් අහන්න ඕනේ මේක මහින්ද මහත්තයා වෙනුවෙන්ද හැදුවේ කියලා. අපේ මුළු පවුලම මේකට FCID දෙනවා. ඉතින් අපිට මේව අලුත් යන්නේ නෙවෙයි. ඉතින් මොකද අපි මේවට එනකොට තමයි ආණ්ඩුවයට මාධ්‍යට ඇවිල්ලා මොකක් හරි කියන්න පුළුවන්. මොකද එදා ආණ්ඩුවේ කයිවාරු මේ ආණ්ඩුවේ අද ඉන්න මන්ත්‍රීවරු විපක්ෂ ඉන්න කාලේ ලොකුවට කියවපු මහින්ද රාජපක්ෂ මහත්තයාට බැනපු අපිට ඇඟිලි දීපු කරපු අය අද කටවල් වැහිලානේ. දැන් ඩුබායි මැරියට් හෝටලේ අයිතිකාරයා රනිල් වික්‍රමසිංහ මහත්තයාද කියලා මුල්ගලක් තියෙනවා ටර්ගම්මලක් දාන්න. එදා මැරියට් එක නාමල්ගනේ. දැන් අද බලනකොට මැරියට් එක අයිතිකාරයෙක්ට මැරියට් එක ඒ අයිතිකාරයයි කියලා හෝටලේ අයිතිකාර මේ ආණ්ඩුවමයි කියනවනේ. ඒ නිසා ඉතින් අපි මේවට ආවොත් තමයි ආණ්ඩුවට මේ ප්‍රශ්න තියෙන්නේ. කතා කරන්න දෙයක් තියෙනවා. මේ ආණ්ඩුවේ ජනතාව ආර්ථික අහේනියකින් ජීවත් වෙනවා නැත්නම් ආර්ථික වශයෙන් අපහසුයි කියන එක මේ ආණ්ඩුවේ ප්‍රශ්නයක් නෙවෙයි. මොකද මේ ආණ්ඩුවේ තියෙන එකම ප්‍රශ්නේ තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා මොනවද කරන්නේ? නාමල් මොනවද කරන්නේ? ගෝඨාභය මොනවද කරන්නේ? බැසිල් මොනවද කරන්නේ? නැත්නම් විමල් වීරවංශ මොනවද කරන්නේ? ජොන්ස්ටන් ෆර්නෑන්ඩෝ මොනවද කරන්නේ කියන එක තමයි මේ ආණ්ඩුවේ තියෙන ප්‍රශ්නේ. ඉතින් අපි මේවට ආවම එයාලා සතුටු වෙන්නේ අපේ මොනවද දකින්නවනේ ටීවී එකේ. මේ ආණ්ඩුව කියන්නේ බෑ වැරදි කරපු හැම පාර්ශවයක්ම ගෙන්නනවා. ඒක තමයි නීතිය ක්‍රියාත්මක කරනවා. හරි එහෙනම් ඉස්සෙල්ලා මහ බැංකුවේ අධිපතිවරයා අර්ජුන් මහේන්ද්‍ර මුදලාලි අර්ජුන ඇලෝෂියස් මුදලාලි මහ බැංකුව බැඳුම් කර වංචාවට ගේන්නේ කියන්නේ ඊට පස්සේ අපි කතා කරමු ගැන.